ආයිබෝන් යාළුවනේ අද වීඩියෝ එකෙන් අරන් එන්නේ මේ තුන් දාන රස පොලොස් කරි හදපු විදිය ගැන. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මම කියලා දෙන්නම් මම කොහොමද මේ පොලොස් කරි හැදුවේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම මේ පොලොස් කෑලි ටික කහ ලුණු ගොරක ටිකක් දාලා ප්‍රෙෂර් කුකර් එකේ තම්බගත්තා. ඊට පස්සේ මම තාච්චියක් රත් කරගෙන ඒකට හාල් ටිකක් දාලා දුඹුරු පාට වෙනකන් බැදගත්තා. ඊළඟට ඒ රත් වෙච්ච තාච්චියටම ගහගත්තු පොල් ටිකක් දාගෙන ඒකත් මම දුඹුරු පාට වෙනකම් බැදගත්තා. ඊළඟට ඒ බැදගත්ත හාල් ටිකයි පොල් ටිකයි බ්ලෙන්ඩරේට දාලා හොඳට කුඩු කරගන්න. ඊළඟට ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු අරගෙන ඒකත් කබලේ දුඹුරු පාට වෙනකම් බැඳගන්න. තද දුඹුරු වෙන්න නෙමෙයි නෝමල් දුඹුරු පාට වෙනකම් බැඳගන්න. ඊළඟට මැටි ඇතිලියක් ලිපේ තියාගෙන ඒක රත් වුණාට පස්සේ ඒකට පොල් තෙල් ස්වල්පයක් එකතු කරලා පොල් තෙල් ටික රත් වුණාම සුදු ලූණු රම්පේ කරපිංචා කරදමුංගු කරාඹු නැටි කරාඹු නැටි මං කුඩු කරලා ගත්තේ කුණුදුත් කුඩු කරලා ගත්තේ ඒ ටිකයි උළු හාල් ස්වල්පයක් කහ බැදපු තුන පහ බැදපු මිරිස් කුඩු එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. මේ ටික මදක් තුඹුරු පාට වෙනතුරු තෙම්පරාදු වුණාට පස්සේ ඒකට වතුර එකතු කරන්න. වතුර එකතු කරලා මදක් කලවම් කරගන්න. ඊට පස්සේ අපි කලින් තම්බගත්ත පොලොස් කෑලි ටික මේ මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. දැන් අපි අර කලින් හදාගත්තු පොල් සහ හාල් බෙදලා හදාගත්තු මිශ්‍රණය කුඩු කරලා හදාගත්ත මිශ්‍රණය මේ පොලොස් ව්‍යංජනයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ පියනකින් වහලා මදක් පිසගන්න. ඊට පස්සේ මේ පොලොස් ව්‍යංජනයට පොල් කිරි එකතු කරගන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ඔබට එකතු කරගන්න පුළුවන්. හොදි වගේ හිටින්න හදනවා නම් වැඩිපුර පොල් කිරි ප්‍රමාණයක් එකතු කරන්න. හිඳෙන්න හදනවා නම් පොල් කිරි අඩුවෙන් එකතු කරන්න. පොල් කිරි දාන තරමට රසයි. පොල් කිරි දාලා ඉවර වෙලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඔබට රස පදම අනුව ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් මේ ව්‍යංජනයට එකතු කරගන්න. ඊට පස්සේ මේ පොලොස් ව්‍යංජනය හොඳින් හිඳෙන්න හදා ගන්නවා නම් හිඳෙනතුරු වැඩි වෙලාවක් පැයකට ආසන්න කාලයක් ඔබට මද ගින්දරේ ලිපේ තියලා උයා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි හදලා ඉවරයි රසම රස පොලොස් ව්‍යංජනය. ඉතින් මම මේ පොලොස් ව්‍යංජනය හැදුවේ නිමාඩුවට ලංකාවට ඇවිල්ලා ඉන්න වෙලාවේ කන්න ආසයි තුන නිසා. ඉතින් වීඩියෝ එක බලපු ඔබ සියලු දෙනාම මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකට සහයෝගයක් ලබා දෙන්න.